එතන යාළුවනේ good morning. අද අපි දෙන්නගේ ජීවිතේ තීරණාත්මක දවසක්. තීරණාත්මක දවසක් කියන්නේ අපේ ලයිෆ් එකේම වෙනස් වෙන දවසක් අද. මොකද අද තමයි ට්‍රයල් පෙන්වන්න තියෙන්නේ. ඉතින් අද අපි හරියට කරන්න ඕන. හරියට කරපුවම තමයි අපි අද මේකෙන් පාස් වෙන්නේ. මේකෙන් පාස් වෙන්නේ නැත්නම් වැඩක් නැහැ. ඒ වගේ ලොකු සීන් ගොඩක් තියෙනවා. අද දවස නම් එනම ආතල් සීන් ගොඩක් එනම ලයිෆ් එකේ හැරම් ලක්ෂයක් වෙන දවසක් ඒ. අද අපි ඉන්නේ පුත්තලන් නගරේ. දැන් ඉන්නේ කුයික් ලර්නර්ස් එක. දැන් අපි යන්න ඕනේ. ඉතින් අපි හැරෙට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. අද තමයි දවස. අන්න අපි එතන ඉඳලා ඉන්නේ මේ ට්‍රයල් පෙන්වන්න තැනට ආවා. ඉතින් සෙට් එක පොල්මේ ඉන්නවා. අපි පොල්මේ නෙමෙයි ඉන්නේ. තාම මේ කට්ටිය ඇවිල්ලා නැහැ. දැන් ටිකක් නිකමට පුරුදු කරනවා කියලා කිව්වා. රිවර්ස් එක ගහන්න. ඉතින් ඇත්තටම කියනවා නම් අද වෙන දවසක්. කොළඹ ඉතින් කතා කරන්නත් හරි අමාරුයි. අපි බලමුකෝ මොනවා වෙයිද කියලා. අම්මටම සිරියලා ඉන්න යාළුවනේ අපි දෙන්න. හරි අපිට තියෙන්නේ මු 40 කීයද? 6. මු 46 මං 48. ඉතින් අපි දෙන්න දැන් අපි දෙන්නට තව ගොඩක් වෙලා තියෙනවා පදින්න. උනාට හිතන්නකෝ මේ වෙලාවට දැන් ෆීලින් එක මොනවා වගේද කියලා. කණු යට කරනවා අපිට ඒවා දැක්කේ තියෙන බය හිතෙන. ඉන්නකෝ වෙන්නන්නේ. මොන උතන තමයි අර ඔය සීන් එක තමයි වෙන්නේ මෙතන. ටිකක් අතත් එවුලනවා වගේ සීන් එකක් තියෙනවා. තමයි මෙතන සීන් එක එන්නේ බලමු අපිට තව නෑනේ බයික් එක පදින්නත් ආයේ බයික් එක පදිනකොට ආයෙ හම්බෙමු. දැනට එක්කෙනෙක් ෆේල් වුණා. ඔව් දැනට එක්කෙනෙක් ෆේල් වුණා. අපිට මොනවද දන්නේ හරි බයයි. පදිනවා බලමුකෝ. පරාක්‍රම බාහුව ගැම්ම ගන්න වෙනවා දැන් නම්. හම්බෙමු අපි ආයේ. මේ සතුට කොහොම විග්‍රහ කරන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒකයි සීන් එක. හරිද? ඉතින් සීන් එක ගැන කියනවා නම් ඉස්ලාම් පැද්ද බයික් එක. ඉස්ලාම් බයික් එක පැදලා බයික් එක පාස් වෙනවා. ඊළඟට පැද්දා බයික් එක පැදලා වීල් එක පැද්දා. ඊට පස්සේ වීල් එක පාස් එකපාරින් පාස්. ඊට පස්සේ වෑන් එක රිවර්ස් එක. කිසි ගින්නක් නැතුව ගිහුවා වෑන් එක රිවර්ස් එක. ඒ තුන හරි. ඊට පස්සේ දැන් තියෙනවා වෑන් එක ඉස්සරහටයි වීල් එක ඉස්සරහටයි පදින්න තියෙනවා. සතුටුයි කියන්නේ මට මෙතන නටන්න හිතෙනවා මේ පාර වෙන. ආන්කම සතුටුයි කොහොම හරි තනියම කට්ටක් කාලා ගේමක් ගහගත්තා. ඊළඟ අනිත් එක තමයි තියෙන්නේ. ඒ දෙක තමයි කරන්න තියෙන්නේ. ඉතින් යාළුවත් පාස් තුනම පාස් ඔක්කොම උත් පාස් වහරේ. හයි එක. එයාත් ඔක්කොම කම්ප්ලීට් කරා. මාත් හරි අපි ආයේ හම්බෙමු වෑන් එක ඉස්සරහටයි. අකිල ඔයා එන්න ඕනේ මොකක්ද කියන්න තියෙන කොට අදහස කියන්න. දැන් අපි ගියපු තුන ගැන කියන්න ෂේප් නෙමෙයි. කියන්න පොඩ්ඩක් විස්තර කරලා අපිට දැනන සතුට කොහොමද කියලා. අර ඒක කරන්නත් කලින් මේ ගැන සතුට වෙයි. ඉතින් හරිම සතුට. අපි ආයේ හම්බෙමු වෑන් එක ඉස්සරහටයි හිල් එක ඉස්සරහටයි යනකොට. ඔය ඉතින් ඔන්න ට්‍රයල් එක පෙන්නන්න යන්නේ කට්ටිය. අන්න අකිල යාළුවා ඉන්නවා. මොකද AC එකේ යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා හම්බෙමු එහෙනම්. හායි යාළුවනේ අපි ට්‍රිප් එකක් වෙලින්. ඉතින් වීල් එක ඉස්සරහටත් පාස් තමයි. යාළුවා පැද්දේ නැහැ. මේ වෙන කට්ටිය ඉන්නකෝ අපි වෑන් පොලින් පෙන්නන්න. දැන් අපි ඉන්නේ හලාවත කිට්ටුවේ ඉන්නේ. හෙන දුරක් ආවා අපි. ඔය තින්නේ වීල් එක. ඔය එක වෑන් එක. මේ තව එකක්. මේ වෑන් දෙක මේ සෙල්ලා. කොහොමද තියෙන්නේ? මරු නේද? හලාවතට තව ටික දුරයි තියෙන්නේ. පැක් වගේ තමයි ඉතින් මේ ලයිෆ් එක. අද හොඳ දවසක් ඒ වුණාට තව වෑන් එක ඉස්සරහට දෙනවා. මොකක්ද කියන්නේ මේ ට්‍රිප් එක ගැන? තාම යාළුවා පැත්ත නැහැ වීල් එක ඉස්සරහට. ඒකයි ඔය ස්ට්‍රෙස් එක වගේ ඉන්නේ නඩුත් පාස් වෙනවා. ඒක ෂුවර්. යනවා නෙමෙයි කියාමනවා බා. ගොඩාක් සීන් එකනේ. හරි ඉතින්. අපි තවත් හම්බෙමු තවත් ඉස්සරහට යනවා. මොකද මේ වෑන් එක තියෙනවා නේද? ඒකත් පදින ගමන් තවත් ඉස්සරහට යනවා ඉතින්. ආයේ යනවා හම්බෙමු. බයි. හලෝ යාළුවනේ කියන්න දුකයි. වෑන් එක ෆේල් වුණා. පට්ටනේ. හරි සතුටුයි මාත් 1.50 වැඩක් වුණේ. ඉතින් ඒ නිසා මට කතා ගන්න දෙයක් නැහැ. පිටින් ගිහින් එන්න.
Bye this person.